Hi guys, අද අපි බලන්න යන්නේ හැරි පොටි තුන්වෙනි කතාව. හැරි පොටි 1.2යි මගේ channel එකේ මම අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ දෙකත් බලලා ඇවිල්ලා මේ වීඩියෝ එක බලන්න. මේ කතාව ගැන කිව්වොත් ඇස්කබාන් හිරගෙදරින් හිරකාරයෙක් පයින්නවා. මේ හිරකාරයා නිසා හැරිට මොනවා කරදර වලට මුහුණ දෙන්න වෙයිද? හැරිගේ අම්මගේ තාත්තගේ අභිරහසක් ගැන දැනගන්න පුළුවන් වෙනවා වගේම හැරිට මොන වගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද කියලා බලන්න අපි මේ කතාවට ගිහිල්ලා බලමු. මේ popcorn time film බලන හොඳම වෙලාව. Помни имена, лица номера. Я помню только пин-код за мастер-класс. Походка от бедра, это я иду в магаз. Хочу консультант меня узнать по глазам. කතාව පටන් ගන්න හැමසරේකම වගේ හැරිගේ පුංචිගේ බාප්පගේ ගෙදරින් අද පුංචිලා ගෙදරට හැරිගේ බාප්පගේ අක්කා කෙනෙක් එනවා. හැරිගේ බාප්පගේ අක්කා හැරිගේ අම්මගේ තාත්තට එක එක දේවල් කියන නිසා හැරිට හොඳටම තරහා ගිහින් හැරිට නතුරුවන්ම හැරිගේ මායා බලය වැඩ කරලා හැරිගේ බාප්පගේ අක්කව බැලුම් බෝලයක් වගේ පුම්බනවා. ඒ විතරක් නෙමේ මෙයා උඩ පාවෙන්නත් පටන් ගන්නවා. හැරිගේ බාප්පා එයාව කොහොම හරි නවත්ත ගන්න උත්සාහ කරත් එයාව නවත්ත ගන්න නම් බැරි වෙනවා. එයාව හසට පාවෙලා යනවා. ඒ විතරක් නෙමේ හැරිට හොඳටම තරහ ගිහින් එයාගේ බඩු මුට්ටු ටිකත් අරගෙන පාරට බෑලා බස් ස්ටෑන්ඩ් එක ළඟ ඉන්නකොට ඒ වෙලාවේ හැරි ඉස්සරහා තියෙන පදුරු වස්සෙන් තදකලු බල්ලෙක් ඇවිත් හැරිට ගොරවනවා. ඒ වෙලාවේ එතනට ආපු බස් එක නිසා ඒ තදකලු පාට බල්ලා එතනින් අතුරුදහන් වෙනවා. ඒ වෙලාවේ එතනට ආපු බස් එක තමයි අතරමං වෙලා ඉන්න මායාකාරයන්ව අරන් යන බස් එක. ඒ බස් එක නැංග හැරිට ටිකක් අඬලුදායක ගමන ගිහින් පස්සේ මායාකාරයන්ගේ නවාතැන් පොලකට හැරිට බහින්න පුළුවන් වෙනවා. එතනට ගිය හැරිට දැනගන්න පුළුවන් වෙනවා හැරි නම් හිතන්නේ හැරි ඉස්කෝලෙන් පිටතේ මැජික් පාවිච්චි කරපු නිසා එයා ඉස්කෝලෙන් අස් කරයි කියලා. ඒත් එතනින් ප්‍රධානියා කියනවා මේ වගේ පුංචි වැරද්දකට තරුණ මායාකාරයන්ට අපි දඩුවම් කරන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ මේ ප්‍රධානියා කියනවා ඇස්කබාන් හිරගෙදරින් සීලිය බ්‍රැක් පැනගෙන කියලා. මේ කතාවෙන් පස්සේ හැරි එළියට එනකොට රොන්වයි හැමයිනවයි හැරිට මුණ ගැහෙනවා. ඒ විතරක් නෙමේ වීස්ලි පවුලේ අනිත් අයත් එතන ඉන්නවා. ඒ වෙලාවේ රොන්ගේ තාත්තා හැරිව පැත්තකට අරන් ගිහින් සීලිය බ්‍රැක් ගැන හැරිට අනතුරු වගවනවා. ඒ වෙලාවේ මෙයා කියනවා වෝල්ඩමෝට් මේ ලෝකෙට එන්න තියෙන එකම බාධාව හැරි පොටර් නිසා සීලිය බ්ලැක් ඇවිත් තියෙන්නේ හැරිව මරන්න කියලා. මේ කතාවෙන් පස්සේ මෙයාලා නැවතත් හොග්වර්ට්ස් වලට එන්න කෝච්චියට නැගලා පිටත් වෙනවා. මෙයාලා මෙහෙම ටික දුරක් යද්දී කෝච්චිය එකපාරටම නවතිනවා. ඒ වෙලාවේ එතන හිටිය ආරක්ෂකයෙක් හැරිට කෝච්චි පෙට්ටියට එනවා. ඒ ආරක්ෂකයාව විතරයි හැරිට එකපාරටම සිහිය නැති වෙනවා. ඒ වෙලාවේ එතන හිටිය එක්කෙනෙක් මන්තරයක් මතුරලා හැරිව බේර ගන්නවා. අන්තිමට කොහොම හරි මෙයාලා හොග්වර්ට්ස් වලටත් එනවා. මෙයාලා ට්‍රැට්‍රි කෑම මේ සිද්ධි ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ අලුත් මහාචාර්යවරයෙක් වුණු හැරිව කෝච්චියේ බේරගත්ත ප්‍රොෆෙසර් ලූපින්ව හඳුන්වලා දෙනවා. ඒ විතරක් නෙමේ හැග්‍රිඩ්ට අලුත් මහාචාර්ය තනතුරකුත් ලබා දෙනවා. අනිත් පහුවදා මෙයාට හැග්‍රිඩ් අලුත් පාඩමක් කියලා දෙන්න පටන් ගන්නවා. ඒ තමයි හැග්‍රිඩ්ගේ සුරතලෙක් වුණ බක්මීව හීලා කරන්න පුළුවන් විදිය මෙයාට කියලා දෙන එක. මේ වෙලාවේ පණ්ඩිතයෙක් වුණ මැග්ෆෝයි බක්මීව තරහ ගස්සමු නිසා මැල්ෆෝයිට තුවාලත් වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ හැරිගේ අලුත් මහාචාර්යවරයා වුණු මහාචාර්ය ලූෆින් බොගට් කෙනෙක් එක්ක සටන් කරන්න පුරුදු කරනවා. බොගට් කෙනෙක් කියන්නේ තමන්ගේ අටිසිතේ ඉන්න බයම දේ රූපේ ගන්න සතෙන් මහාචාර්ය ලූෆින් කාටවත් කරදරයක් වෙන්න කලින් ඒ සතා බොක්ස් එකටම දාලා ආපහු හිර කරනවා. එදා රෑ හොග්වර්ට්ස් කාසල් එකට ඇතුල් වෙලා ඉත සීලියා බ්‍රැක් ග්‍රිෆින්ඩෝර් ටවර් එක ගාඩ් කරන ෆ්ලැට් ලේඩිගේ පෝට්‍රේට් එක විනාශ කරනවා. වෙන පෝට්‍රේට් එක හැංගිලා ඉන්න ෆ්ලැට් ලේඩි සීලියා බ්ලැක් හොග්වර්ට්ස් වලට ඇතුල් වෙලා කියලා. එදා රෑ ග්‍රිෆින්ඩෝර් නිවාසයේ ළමයි ක්‍රේට් රෝඩ් එකේ නිදා ගන්න වෙන්නේ. ඒ අතරේ ටීචර්ස්ලා සීලියා බ්ලැක්ව හොයනවා. අනිත් පහුවදා මෙයාලා හැමෝම පාඩමට යනකොට මෙයාලා දැනගන්නවා මෙයාලා පාඩම කරන්නේ ප්‍රොෆෙසර් ලූපින් වෙනුවට ප්‍රොෆෙසර් ස්නැක් කියලා. ඒ වෙලාවේ ළමයි ප්‍රොෆෙසර් ලූපින් කෝ කියලා මහාචාර්යවරයා ගැහුවම මහාචාර්යවරයා කියනවා ප්‍රොෆෙසර් ලූපින් ඉන්නේ උගන්නන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි කියලා. එදා මහාචාර්ය ස්නැක් උගන්නන්නේ නර වෘකයෝ ගැන. මේ පාඩමෙන් පස්සේ දරුණු කුණාටුවක් අතර රීඩිස් මැච් එකකදී බාන් ආරක්ෂකයෙක් හැරිට පාර දෙනවා. හැරිට තුවාල වෙලා නැති වුණාට හැරිගේ පාවෙට කොස්ස නම් කැඩිලා. ඉතින් මේ සීන් එක කට් කරාට පස්සේ මාසෙකට වතාවක් යන්න හම්බෙන ට්‍රිප් එක හැරිට යන්න වෙන්නේ නැහැ. මොකද හැරිගේ බාරකාරයෙක් හැරිට
දෙපාපිය අවසරේ නැති නිසා ඒත් හැරිගේ නොබිනී යන කබාය දාගෙන ඉස්කෝලෙන් පිට වෙනවා. මෙහෙම යනකොට මහාචාර්යවරු කතා කරනවා හැරිට ඇහෙනවා. හැරි මේ දේවල් අහන් ඉන්නකොට හැරිගේ අම්මයි තාත්තයි වෝටමෝල්ට පාවලා දුන්නේ සීරිය බ්ලැක් කියලා හැරි දැනගන්නවා. ඒ විතරක් නෙමේ හැරිගේ ගොඩ්ෆාදර් සීරිය බ්ලැක් කියලා හැරි දැනගන්නවා. මේ අතරේ මහාචාර්ය ලූෆින් ඇස්කබාන් හිරගෙදර ආරක්ෂකයන්ගෙන් බේරෙන්න හැරිගේ යාළුවෝ හොට්ගෝට්ස් වලට එද්දී පාවිච්චි කරු මන්තරේ හැරිට කියලා දෙනවා. මේ සීන් එකෙන් පස්සේ රොන්ගේ සහෝදරයෝ දෙන්න හැරිව පැත්තකට එක්කන් ගිහින් එක සිතියමක් දෙනවා. මේ මැප් එකෙන් හොට්ගෝට්ස් වල ඉන්න යන්නේ තැන් පෙන්නනවා. මේ අතරේ හැග්‍රිඩ්ගේ සුරතලා වුණු බක්මී මැල්ෆොයිට තුවාල කරපු නිසා එයාව මරන්න තීරණය කරලා බක්මීව මරණ විදිය හොරෙන් බලන් හිටියේ හැරි රොන් සහ හර්මයිනි ආපහු ඉස්කෝලේට යන්න හදනකොට රොන්ගේ අතේ හිටියේ මිය ස්කැම්බල්ස් රොන්ගේ ඇඟිල්ල කපලා එතනින් පැන ගන්නවා. ස්කැම්බල්ස්ගේ පස්සෙන් දිව රොන් කොහොම හරි ස්කැම්බල්ස්ව අල්ලගත්තා. එකපාරට මෙතෙන්ට මතුවුණු කළු බල්ලේ රොන්වයි රොන්ගේ සුරතරයි යදගෙන එතන ගහක් යට තිබ්බ ගුහාවකට රිංගනවා. රොන්ව බේරගන්න හිතාගෙන හැරි හර්මයිනි ඒ උම්මගේ ඇතුළට යනකොට මේ උම්මකින් ගිය මෙයාලව මතුවෙන්නේ එක ගෙදරකින්. ඒ වෙලාවේ ඒ බල්ලගේ ස්වරූපයෙන් ඉඳලා තියෙන්නේ සීරිය බ්ලැක්. ඒ වෙලාවේ හැරි සීරිය බ්ලැක් එක පොරබදනකොට එතනට එනවා මහාචාර්ය ලූෆි. ඒ වෙලාවේ එතනට ආපු මහාචාර්ය ලූෆි සීරිය බ්ලැක්ව බදා ගන්නවා. හැරිටයි හර්මයින්ටයි රොන්ටයි මේ දේවල් තේරෙන්නේ නැතුව බලන් ඉන්නකොට ඒ වෙලාවේ මහාචාර්ය ලූෆින් පිළිගන්නවා එයා නරවුර්කේ කියලා. ඒ වෙලාවේ මහාචාර්ය ලූෆින් සීරිය බ්ලැක් නිර්දෝෂී එයා වෘදු ගානක් දුක් විඳේ බොරු වැරද්දකට කියලා කියනවා. මෙතනදි තමයි අපි දැනගන්නේ රොන්ගේ මීයා ස්කැම්බස් තමයි හැරිගේ අම්මයි තාත්තයි පාවලා දුන්නේ කියලා. එයා මෙච්චර කාලයක් මීයෙක් වගේ වෙස් වලාගෙන රොන් ළඟ හැදී වැඩලා ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ මහාචාර්ය ලූෆි සීරිය බ්ලැක්වි මෙයාව මරන්න උත්සාහ කරනවා. ඒත් හැරි මේ දෙන්නව නවත්තන්නේ මරණ දඩුවම මෙයාට හොඳ වැඩි කියලා. හැරි තීරණ කරනවා ඇස්කබාන් හිරගෙදර ආරක්ෂකයන්ට මෙයාව බාර දෙන්න. ඊට පස්සේ මෙයාලා ආපහු ඉස්කෝලේට එන්න හදනකොට පුරහඳ පායනවත් එක්කම මහාචාර්ය ලූෆි නරවුර්කෙක් වෙන්න පටන් ගන්නවා. මේ කලබලස්සේ පීට පැටෙක්ග මීයෙක් බවට පත් වෙලා එතනින් පැනලා යනවා. මේ වෙලාවේ මහාචාර්ය ලූෆින් කිසිම පාලනයක් නැතුව හැරිටයි සීරිය බ්ලැක්ටයි පහර දෙන්න පටන් ගන්නවා. අනිත් අයගේ ජීවිත බේර ගන්න ඕන නිසා සීරිය බ්ලැක් බල්ලෙක් විදියට වෙස් වලාගෙන මහාචාර්ය ලූෆින් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. මේ සටනේ සීරිය බ්ලැක්ට හොඳටම තුවාල වෙලා ඉන්නකොට මෙතනට එනවා ඇස්කබාන් වල ආරක්ෂකයෝ. මෙයාලා හැරිට සීරිය බ්ලැක්ට පහර දෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ එක පාට කොහෙන්ද ආපු ආලෝකයක් ඇවිල්ලා මේ ආරක්ෂකයන් වෙලවලා දානවා. ඒත් එක්කම හැරිට සිහිය නැති වෙනවා. ආයෙත් හැරිට සිහිය එනකොට ඉන්නේ ඉස්කෝලේ රෝහලේ. ඒ වෙලාවේ තමයි හැරි දැනගන්නේ සීරිය බ්ලැක්ව ආරක්ෂකයෝ අල්ලගෙන කියලා. මේ වෙලාවේ ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝට ඇත්ත පැහැදිලි කරාට පස්සේ ඔයාලා හරි දේ කරන්න වෙච්ච දේවල් ආපහු වෙනස් කරන්න පුළුවන් වෙයි කියලාවා. ඒත් එක්කම ටයිම් ට්‍රැවල් කරන ඔට්ලෝස්වෙන් මේගොල්ලෝ ආපහු අතීතයට යනවා. එදා දවසේ ආපස්සට ගිහින් මැරෙන්න ගිය බග්මීගේ ජීවිතේ මෙයාලා බේර ගන්නවා. ඊට පස්සේ සීරිය බ්ලැක්ටයි හැරිටයි පාර දීපු වෙලාවේ ඒ එලියෙන් එයාලව බේරගත්තේ හැරිගේ තාත්තා කියලා හිතන් හිටියට ඇත්තටම ඒ වෙලාවේ හැරිව බේරගෙන තියෙන්නේ අනාගතෙන් ආපු හැරීම තමයි. ඉතින් අන්තිමට මෙයාලට පුළුවන් වෙනවා සීරිය බ්ලැක්ව බේරගන්න. සීරියල් බක්මීගේ පිටේ නැගලා පියාඹලා යනවා. ඊළඟ දවස් උදේ ඔක්කොස්සල ඉගෙන ගන්න ළමයිගේ දෙමව්පියෝ මහාචාර්ය ලූෆි නරවුර්කෙක් කියලා දැනගෙන ඔක්කොස් පාසල අතහැරලා යනවා. ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ හැරිට තෑග්ගක් හම්බෙනවා. ඒක පාවෙන කොස්සා. මේ තෑග් ගෙවලා තියෙන්නේ සීරිය බ්ලැක්. මේ ෆිල්ම් එක ඉවර වෙන්නේ හැරිගෙන් පාවෙන කොස්ස කැඩිච්ච එකෙන් දුකෙන් හිටපු හැරිට අලුත් කොස්ස ලැබුණ එකේ සතුටට ඒක නැගලා පියාඹන තැනින්. වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම ගුඩ් බයි.